මොකද මං අඟුරුවාදීන සේවකයෙක් හැටියට 1956 මං කල්කිසෝට ආවේ කුලී කාර්යයක්. ඒතකොට මට හරියටම 20 කසාද පැත්ත. ඒ 20 තමයි ගල්කිස්ස මහ හොටලට ආවේ අඟුරුවාදීන. එතන ඉඳන් අද වෙනකන් ඒ ස්ථානේ මගේ. අනිවාර්යයෙන්ම කොරෝනා එන්නේ ඉස්සෙල්ලා ගෲප් 4ක් 3ක් එනවා ලංකාවට මගෙන් ඒ ආහාර ඉගෙනගෙන දැන් රෙස්ටොරන්ට් දාලා දෙනවා ඒ මිනිස්සු. විශේෂයෙන්ම තරුණ පරම්පරාවෙන් ඉල්ලා හිටිනවා මම දරුවනේ මොනවා හරි කමන්නේ වෘත්තියක් ඔයාලා බාරගත්තා නම් ඒ ආයතනය ආරක්ෂා කරන්න ඒ ආයතනයේ ඉදිරියට ගෙනියන්න බලන්න ඔබලාට කවදාකවත් වරදින්නේ නැහැ. මොකද මම ගල්කිස්ස හෝටලෙට එනකොට මට තිබුණේ එක සරමයි මේස්වැනියන් දෙකයි සිරප්පු කෑලි දෙකයි විතරයි. මම නානවා සරම වේරෙනකම් මම නානවා. වේරුවෙන් පස්සේ තමයි සරම ඇඳගෙන යන්නේ. ඉන්න තැනක් තිබුණේ නැහැ. පොල්ලතු අනුන්ගේ ඉදමක පොල්ලතු මඩුවක පන්තිපත්. අද මට ගෙවක් තියෙනවා. ගෙවල් දෙකක් තියෙනවා. යාන වාහන තියෙනවා. කොහෙන්ද මේ පබ්ලිෂ් කරන්න නෙවෙයි ආයතනෙ දීලා තියෙන්නේ. ඉතින් ඒක මම විශේෂයෙන්ම මම ඒ ආයතනෙට පින් දෙනවා. මම කවදා හරි මේ ආයතනෙ යනකොට මමයි මගේ හාමිනේ යවිලා බිල්ඩිමට දන ගහලා වැඳලා අවසර අරන් තමයි මම ඉන්නේ. අවුරුදු 66ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ආයතනයක් තුල අඟුරු අදින්න ආපු කොළු ගැටේකට පුළුවන් නම් කල්කිස්ස මහා හෝටලේ ප්‍රධාන සුපවේදියා වෙන්න. කලපුරුද්දෙන් පළපුරුද්දෙන්ද ගියේ ඉගෙනගෙනද ගියේ කොහොමද ගියේ ඒ ගමන? පළපුරුද්දයි අත්හදා බැලීමයි ඒකම ආයතනයේ ඉදිරියට ගෙනියන්න විශේෂයෙන්ම මම විශේෂයෙන් පින් දෙනවා සෑම මාධ්‍යයකටම මේ මාධ්‍යයක් මට ආධාර මම මේ කුස්සියේ වැඩ කරනකොට මට මගේ අධ්‍යාපනය වැඩි කරගන්න මම සුද්ධෝගාවට ගිහිල්ලා බලහත්කාරයෙන් ටෙරස් එකේ කතා කරනවා. ඒ භාෂාව දන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක් වුණාද එතන? කිසිම ප්‍රශ්නයක් නෑ. එකක් තියෙන්නේ මම මුලින්ම ජපානේ ගියා. හෝටල් එකට මම ඒත් පිසුවල එකට ගියේ. අන්තිමේ මම බැලින්නම් මම වගේ ඉංග්‍රීසි දන්න කෙනෙක් ඒ හෝටලෙත් නෑ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ භාෂාව බාධාවක් කරගන්න එපා. රැකියාවට ආදරය කරන්න. ඉතින් මං ගියා නම් කාටද යන්න බැරි. මං ගිහිල්ලා පෙන්නුවානේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. රට ගැන නම් හරි දුකක් හිතෙනවා. අපේ මේ රටට මොනවද වෙන්නේ කියලා දුකක් හිතෙනවා. මොකද මං කිසිම දේශපාලන පක්ෂයකට නෑ. එහෙනම් වියොත් නෑ පොදු ගෞරවණීය. ඒක තමයි. නෑ ඒක කිසි දෙයක් නෑ. ඉතින් මේ යන විදිහටම